දවසේ මේ පින්කමට ප්‍රධාන දායකත්වයේ දරන පියල් බාරසූරිය මහත්මයාගේ ආරාධනයෙන් මෙම ස්ථානයට පැමිණි පින්වත් ඔබ සියලු දෙනාමද ඊටම ගෞරවයෙන් පිළිගනු ලබනවා. එhmenan අද දවසේ මේ පැවැත්වෙන පින්කම ආරම්භ කිරීමට සූදානම් වෙමින් මා ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා අද දවසේ මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන පියල් බාරසූරිය මහත්මයාට දහත්පත්තිය පූජා කර ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ උත්තම මාපිය වන්දනා පූජා පින්කම පැවැත්වීම සඳහා ආරාධනා කරන ලෙස සමාධියෙන් ගායා සිරස තබා බව බැමි පමානෝවි දෙවෙන සසර ගමන කලනිමි අමානිවන පාසක් කෙරු මගේ බුදු හිමි නමාසිරස නමාසිරස මෙසේ වන්දිනේමි සම්බුදු සිසිලයි දහම් සිලාරයි අරගෙන ආවෙමි ඔබ සොයා මට හරියාසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා
පිං බාරයි එහෙනම් දෙතම නලලේ තියා පංසිල් ගන්නට කියන්න පින්වත නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාල
බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුම්බාචරියාති උච්චරේ ආහෝනියාච උත්ථානං පජාය අනුකම්පකාති ලොවමෙව් මහා බඹුද ආදර අම්මාය මව්ගුණ වනන්නට කවිකර බැරෝවාය නිවසේමිනි පහන ආදර පියාය බණ අරබන්නේ මගේ මව්පියෝ වැඳලාය සාදු කියන්න. දැන් හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවාගේ අත් දෙක උකුල මතට අරගෙන ඔබේ දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. අම්මා ඇවිදින්න නැතිනම් පමණක් තාත්තා තමන්ගේ දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. දොර පුතාලා වටපිට නොබලා හදවතට අවංකවම අම්මාගේ අත් දෙක අල්ලගෙන ඔබේ ආදරණීය අම්මාගේ ඇස් දෙක දිහා බලා ගන්න. අද සමහර විට ඔයාගේ අම්මා මෙතනට ඇවිදින්න නැතුව ඇති. ඒ ඔබට ආදරේ නැති හින්දා නෙවෙයි. අදත් ඔයාගේ අම්මා වැඩට යන්න ඇති. ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න. ගෙදර තියෙන 1000ක් වැඩ රාජකාරි පැත්තකට කරලා අම්මා මෙතනට දුවගෙන ආවේයි කියලා දන්නවද පුතේ? අම්මලට ගෙදර කරන්න වැඩ 1000ක් තීද්දී හැමදේම පැත්තකට කරලා අම්මා මෙතනට දුවගෙන ආවේයි කියලා දන්නවද දුවේ? ඒ හැම වැඩකටම වඩා අම්මාට ඔයාව වටින හින්දා. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා අපේ ළඟින් ඉන්නකොට නෙවෙයි පුතේ. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා අපේ ළඟින් ඉන්නකොට නෙවෙයි මගේ දුවේ. කවදා හරි දවසක අම්මා අපිව තනි කරලා මේ ලෝකෙන් සමුගත්ත දවසකට කවදා හරි දවසක අම්මා අපිව තනි කරලා මේ ලෝකෙන් වෙන් වෙලා ගියපු දවසකට අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාට දැනේවි පුතේ.
ඒ වටිනකම මේ ලෝකේ දැනෙන හොඳම කෙනා තමයි පුතේ පන්සලේ මහාන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් වුණ වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා මට කියපු වචන ටික. එදා අම්මගේ පපුවට මාව තුරුළු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මා මට කිව්ව එකම එක වචන තේලියයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා එදා ඇඬුව පුතේ. ඒ ඇස්වලින් වැටිච්ච කඳුළු කැට පියදාලා පන්සලට ඇවිදින්න මේ කහ චීවරයේ පුරවගත්තු දවසේ අම්මා මතක් වෙලා අඬපු වාර ගන්න අනන්තයි අප්‍රමාණයි පුතේ. පාන්දර 3ට 4ට නැගිටලා ඉඳලා අතට අරගෙන අක්කර ගානක් පන්සලේ මිදුල අත් දෙකේ කරගැට එනකන් අතු ගානකොට දෙලිවලම් පිඟම් වාජන සිවුරේ තවරගෙන පුංචි කාලේ පොඩිකමට හොදනකොට හැන්දෑවට බණ පොත අතට අරගෙන මහරය 1-2 වෙනකම් බණ පොත් පාඩම් කරනකොට පුංචි හාමුදුරුවන්ටත් රාත්‍රියට බඩගිනි හැදෙනව පුතේ. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද? ලොකු හාමුදුරුවන්ට දුවගෙන ගිහින් හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට පුංචි කාලේ අම්මා තුරුලේ තියාගෙන පෝපු කිරි ටිකයි තාත්තා කවපු බත් කටයි වෙනුවට අපිට රාත්‍රී කුසගින්දරට ලැබුණේ වේවැල් කෝටු නාරං සියඹලාතු මේ වයින් බැහැරි පාරවල් හිටිනක විතරයි. ඒ සියල්ල විඳගෙන අද මෙතනට ආපු නිසා පොඩි හාමුදුරුවෝ ඔයාලට කියලා දෙන එක දෙයක්. අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාට දැනෙන්නේ දවසක අම්මා නැති දාට පුතේ ඉන්නකොට නෙවෙයි. අම්මා අපි වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චරද කියලා ඔයාලගේ හදවත දන්නවනම් කවදාවත් අම්මා දිහා රවලවත් බලන එකක් නැහැ පුතේ. කවදාවත් අම්මා ටික ටික කියලා බනින එකක් නැහැ මගේ දුවේ. ඒ තරම් දුකක් අපි වෙනුවෙන් අම්මා විඳලා තියෙනවා. අද ඔයාගේ හදවතට ඒ ටික හොඳට දැනෙන්න ඕනේ. ඔයාගේ දකුණු අත ඉස්සරහට දික් කරලා අම්මාගේ පපුවට අත තියාගන්න දැන් හැම දුවෙක් පුතෙක්ම සෙනෙහසින් හොඳට පපුවට අත තියලා අම්මගේ ඇස් දෙක දිහා බලා ගන්න. අම්මගේ පපුවට අත තියාගෙන ඉද්දි ඔයාගේ අතට දැනේවි පුතේ අම්මාගේ පපුවේ ගැහෙන හඬ ටික ටික වෙනස් වෙන හැටි. අම්මගේ පපුවට අත තියාගෙන ඉද්දි ඔයාගේ අතට දැනේවි පුතේ අම්මාගේ පපුවේ ගැහෙන වේගය ටික ටික වැඩි වෙන හැටි. ඒ වෙන කිසි දෙයක්ින්ද නෙවෙයි. ඔයාව බිහි කරන්න බින්ද දුක මතක් වෙලා. අම්මගේ කුසට ඔයාව කලලයක් විදිහට ඉස්සල්ලාම ආපු දවසේ මේ ලෝකේ වැඩියෙන්ම සතුටු වෙච්ච කෙනා තමයි පුතේ අම්මා. මාස 9ක් අම්මගේ කුස ඇතුලේ ඔයාව තියාගෙන ඉද්දී මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට දැවිල්ල හැදෙයි කියලා. රස්නෙට වතුර ටිකක් බිව්වේ නෑ පුතේ අම්මා මගේ කුසේ ඉන්න දරුවාට රස්නේ දෙන්නේ කියලා. හයියෙන් ඇවිදලා වැඩ කළේ නෑ පුතේ මගේ කුසේ ඉන්න දරුවට රිදෙයි තුවාල වෙයි කියලා. එක දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි මාස 9ක් අම්මගේ කුස ඇතුලේ ඔයාව තියාගෙන ඉඳියා. කොච්චර පයින් ගහන්න දඟලන්න හැරෙන්න ඇද්ද අම්මගේ කුස ඇතුලේ. ඒ සියල්ල කළු ගලක් වගේ අම්මා දරාගත්තා. ඔයාව බිහි කරන වෙලාවේ අම්මට දැනෙච්ච ප්‍රසූත වේදනාව කොච්චරද කියලා දන්නවද පුතේ? ඉදිකටු 1000ක් එකපාර ඇඟට අනිනකොට දැනෙන වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන්. අම්මාට ඔයාව බිහි කරද්දී දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි. අතපය 4 කෝච්චියකට යට වෙනකොට දැනෙන වේදනාව සිනහ වෙවි දරා ගන්න පුළුවන්. අම්මට ඔයාව බිහි කරද්දී දැනුණු වේදනාව ඊට වඩා වැඩි.
ඒ සා විශාල දුකක් විඳලා ස්පිරිතාලේ ඇඳ වියලා අල්ලගෙන යටිකිරියෙන් කෑ ගැහුවා පුතේ ඔයාව බිහි කරද්දී ඒක මහ පොළොවේ මිනිස්සුන්ට දරන්න පුළුවන් දුකක් නෙවෙයි. ඔයාව අම්මගේ කුසෙන් එළියට අරගෙන පපුවට තිව්වට පස්සේ අම්මට අර විඳ දුක් ඔක්කොම අම්මට අමතක වුණා. පපුවට තුරුළු කරගෙන අම්මගේ තනපුඩුව කටේ තියලා ඇඟේ දුවපු රක්ත වර්ණ රුහිරය සුදු පාට කිරිවලට හරවල අම්මා පිට පෙව්වේ පුතේ. ඒ මව් කිරි ටික බීලා වැඩෙන ඔයාලා මහරෑ 1ට 2ට 3ට 4ට නැගිටලා අඬනකොට එළි වෙනකන් අම්ම ඇහැරගෙන ඔයාව නිදි කළා. පාන්දර 3ට 4ට නැගිටලා අඬන වාරයක් ගානේ නැගිට අම්මා එළි වෙනකන් ඇහැරගෙන අපිට කිරිපෙව්වා. ඉස්කෝලේ යන්න පටන් ගත්ත දා ඉඳන් අම්මා අවදි වුණේ පාන්දර 3ට 4ට බට්ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා ඉස්කෝලේට අඳින ගවුම කලිසම කමිසෙ මැදලා ඔයාගේ අතින් අල්ලගෙන ඉස්කෝලේට වෑන් එකට බස් එකට හන්දියට එක් කරගෙන ගියා. ගිනි කාස්ටක අවුවේ දවල්ට බලාගෙන ඉන්නව මගේ දුව මගේ පුතා කීයටද ගෙදෙට්ට එන්නේ කියලා. ගෙදරට ආපු ගමන් බත් පිඟාන බෙදලා අතට දීලා අම්මා ඔයා කන හැටි බලන් ඉඳියා. කවදාවත් අහලා තියෙනවද අම්මගෙන් මගේ අම්මා කාලා දෙන්නේ කියලා. සමහර දාට දම් කුඩ ටික කාපු දවස් තිබුණා. සමහර දාට ඇල් වතුර බීලා කුස පුරවගත්තු දවස් තිබුණා. ඒ තමයි පුතේ අම්මා. තමන්ගේ කුසේ ගින්දර ගැන නොහිතා දරුවන්ගේ බඩ ගින්දර ගැන හිතපු අම්මා කෙනෙක් අපි හැමෝටම ඉන්නවා. අදටත් ක්ලාස් එකට ගිහිල්ලා එනකම් පන්සලට ගිහිල්ලා එනකම් පන්තියට ගිහිල්ලා එනකම් මග බලාගෙන ඉන්නේ අම්මා පුතේ. ඒ සෙනෙහසට මේ ලෝකේ වචන නැහැ. එච්චර කැපකිරීම කරපු අම්මට අපි කොච්චරනම් රවලා තියෙනවද? හිත රිදෙන වචන කොච්චර අම්මට කියලා තියෙනවද? සමහර දරුවෝ ඉන්නවාද අම්මා එකක් කියද්දි දුව 10ක් කියනවා අම්මට. වැරද්දක් පෙන්නනකොට අම්මට ගස්සගෙන රවාගෙන ඔරවගෙන යනවා දරුවෝ. පුතේ දන්නවද ලැබෙන විපාක කොච්චර දරුණුද කියලා? අම්මා තාත්තට ගහන්න බනින්න ඕන නෑ. තමන් බිහි කළ අම්මා දිහා එක වතාවක් රවල බැලුවොත් පුතාලා දැකලා තිනේ ඔය පාරවල් ලයිනි කුණු කාණු වල ඇවිද ඇඟ පුරාම තුවාල හැදිලා පැසව ගලන ඕජස් කලන තිරිසන් සත්තු. උපදින් දාසනම් ඒ වගේ තිරිසන් ආත්මයක එක වතාවක් රවන්න පුතේ අම්මට. අද වෙනකන් නොදැන වැරදි කළා වෙන්න පුළුවන්. අදින් පස්සේ දැන වැරදි කරන්න එපා පුතේ. අහන්න පපුවට අත තියාගෙන අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන ඔබේ අම්මා ඔබ වෙනුවෙන් වින්ද අප්‍රමාණ දුක් සමුදාය කොච්චරද කියලා අද ඔයාගේ හදවතට දැනෙයිද පුතේ? පපුවට අත තියාගෙන අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන අහන්න ඔබේ ආදරණීය අම්මා ගැන. සම්මා සම්බුදු සේමයි මාවෙදු
ඔබේ දරුවාව හැම අම්මා කෙනෙක්ම තමන්ගේ පපුවට බාගෙට නෙවෙයි හොඳට දරුවාගේ නළලත පපුවට ලං කරගන්න. දරුවව පපුවට ලං කරගෙන හිස පිරිමදිමින් කියන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට අද ඔයාව මගේ පපුවට ආදරෙන් තුරුළු කරගෙන ඉදියට දවසක ඔයාගේ අම්මත් වයසට යනවා පුතේ. අප්පා වාරු නැති වෙන දවසක් අම්මාටත් උදා වේවි දුවේ. එදාට ඔයාගේ අම්මව මහ පාරට මහලු මඩමට ගෙහින් දාන්න එපා පුතේ. එදාට අම්මවගේ පිළිකන්නට ගැරිච්චකට ගබඩාවට බලු කූඩුවට දාන්න එපා දුවේ. මේ ලෝකෙ මට ඉන්න වටිනාම වස්තුව ඔබයි. මට රාජමාලිකා රාජභෝජන ඕන නෑ පුතේ. ඔයාගේ අතින් උයල දෙන සම්බෝලයි බත් කටයි කන්න තිබුණොත් ඒ හොඳට නැති පුතේ. අප්පාවල කරගැට එනකන් අම්මා දුක් වින්දානම් ඒ ඔබ හින්දාමයි පුතේ. නින්දා අපහාස අවමාන අප්‍රමාණව වින්දනම් ඒ ඔබ හින්දාමයි දුවේ. එච්චර කැපකිරීම කරපු අම්මගේ හිත රිදවන්න එපා කිසිදාක. ජීවිතේ තියෙන තුරාවට අම්මා වැස්තක වගේ බලාගන්න. එයයි අම්මා කෙනෙකුගේ හදවතේ ප්‍රාර්ථනාව. දස මාසය කුසේ දාරා බීකල මගේ පුතේ සිරුරේලේ කිරට පෙරා නොඹට පෙව්වා දුවේ. මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ. බැරි වුණාම අම්මාට සලකනවාද පුතේ. බත් කාට කාට අන්නලා මට කවන ආද දුවේ. සෝදලා කොනු ගතේ නහවෙනවද පුතේ. අම්මා විතරක් ආපු දරුවෝ ඔය විදිහට මම්මාට තුරුළු වෙලා හදවතින් තාත්තව මතක් කරගන්න අප්පච්චි ඇවිදින්න ඉන්නව නම් ලං වෙන්න පුතේ තාත්තගේ පපුවට. අප්පච්චිගේ පපුවට අත තියාගෙන අප්පච්චිගේ ඇස් දෙක දිහා බලා ගන්න. අද සමහර විට ඔයාගේ තාත්තා මෙතනට එන්න නැතුව ඇති. ඒ ඔයාට ආදරේ නැති හින්දා නෙවෙයි. අදත් ඔයාගේ තාත්තා වැඩට යන්න ඇති. ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න. ගෙදර තියෙන 1000ක් වැඩ රාජකාරි පැත්තකට කරලා තාත්තා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද පුතේ?
ඒ හැම වැඩකටම වඩා තාත්තට ඔයාව වටින හින්දා පාන්දර 4ට නැගිටලා කහට කෝප්පයක් තේ උගුරක් දීලා ගෙදරින් පිට වෙලා යන තාත්තා ගිනි කාස්ට කව්වේ දාඩියේ පෙරාගෙන වැඩ කර කර සල්ලි හෙව්වේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. අමෝරා වැස්සට තෙමි තෙමි වැඩ කරලා සල්ලි හෙව්වේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. බඩගිනි කියලා අම්මා ළඟට යනකොට අම්මා රසට කෑම ටික හදලා දුන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. ලස්සන ඇඳුම් පැළඳුම් ආවිත්තම් කනකර ආභරණ සෙල්ලම් බඩු ගෝණික්කෝ ගෙනත් දුන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. එච්චර කැපකිරීම කරපු තාත්තට අපි කොච්චර රවලා තියෙනවද? හිත රිදෙන වචන කොච්චරනම් කියලා තියෙනවද? තාත්තා කෙනෙක් අපි වෙනුවෙන් කරන කැපකිරීම මේ ලෝකේ වචන වලින් කියන්න බෑ පුතේ. කරේ තියාගෙන ලෙඩක් දුකක් හැදුනහම ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ටික අරන් දීපු තාත්තා. දලදා පෙරහැර කටින පෙරහැර වෙසක් තරම් කරේ තියාගෙන අපිට පෙන්නපු තාත්තා. අපි වෙනුවෙන් ජීවිතේ කොච්චර කැපකිරීම කරන්නේ නැද්ද? සමහර දාට වැඩට ගිහිල්ලා තාත්තලා ගෙදරට එන්නේ මහරෑ 1ට 2ට. එතකොට ඔයාලා හොඳට නිදි. ළඟට ඇවිත් රෙද්ද පොරවල මෝණි බල මගේ සුදු දුව සුදු පුතා කෑවද කියලා අහලයි තාත්තා බත්ති ගානකට ගත්තේ. එච්චර කැපකිරීම කරපු තාත්තට ඔයාලා හිතින් කොච්චරනම් රවන් දොරවන් නැද්ද? අහන්න තාත්තගේ පපුවට අත තියාගෙන අප්පච්චිගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයා වෙනුවෙන් තාත්තා කරපු කැපකිරීම කොච්චරද කියලා අද ඔයාගේ හදවතට දැනෙවි පුතේ. කරගට නතුරා වැඩ කළ තාත්තට මම වෙත ගන්න වේගේ සුණු මගේ තාත්තට ලිබිඳු දහදියට හැරවූ තාත්තට නමදින්නද තාත්තේ මගේ තාත්තට උපදින ජාති ඥාති මගේ තාත්තට දරුවෙක් වෙන්න පතනවා මගේ තාත්තට ඉරබහිනාතුරා වැඩ කළ තාත්තට ඉරහඳ තියෙන තුරු ආදර තාත්තට දුක් ගින්දර නොවේවා මගේ
තාට තුරුළු කරගන්න තාත්තලා අතරින් දරුවන්ව පපුවට සෙනෙහසෙන් හිස පිරිමදිමින් කියන්න හැම තාත්ත කෙනෙක්ම තමන්ගේ දරුවන්ට අද ඔයාව මගේ පපුවට ආදරෙන් තුරුළු කරගෙන ඉදියට දවසක ඔයාගේ තාත්තත් වයසට යනවා පුතේ. අත්තා වාරු නැති වෙන දවසක් තාත්තට උදා වේවි දොරේ. එදාට ඔයාගේ අප්පච්චිව මහ පාරට මහලු මඩමට ගිහින් දාන්න එපා පුතේ. තාත්තා කෙනෙකුගේ ආදරේ මේ ලෝකෙ වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ටලු. දන්නවදයි කියලා. පුංචි කාලේ තාත්තා ඔයාව රැක්කේ මණිකක් වගේ. මණිකක් රකින්න නා රජින්දෙකෝ වගේ. දවසක තමන්ගේ දුව කසාද බැඳලා යනකොට තාත්තා පොරෙන් මුල්ලට වෙලා අඬනවලු. අද වෙනකම් වතුරු ගුරක් කරේ දීපු මගේ දුව අද මාව දාලා යනවා කියන දුකට. ඒ සෙනෙහසට ලෝකේ වචන නෑ පුතේ. අදටත් කසාද බැඳලා ගියපු දරුවන්ට තාත්තව බොහෝ වෙලාවට සිහි වෙන වැටි. ලෙඩක් දුකක් ඇදුනහම කාටත් කලින් දුවගෙන ඇවිත් ඔබගෙන හොයලා බැලුවේ තාත්තා. හිතට දුකක් කරදරයක් ආවහම කාටත් කලින් ඔයාට කතා කරලා ඔයා ගැන හොයලා බැලුවේ තාත්තා. තාත්තට තරම් අපිව දැනුනේ නැහැ පුතේ මේ මහ පොළොවේ වෙන කාටවත්. කවුරු හරි වචනයක් කිව්වොත් ඒ හැම දෙයකටම මුල ඉඳගෙන සටන් කළේ තාත්තා. ඔයා වැහැක් වගේ පරිස්සම් කරපු තාත්තගේ හිතට කවදාවත් ගින්දරක් දෙන්න එපා පුතේ. පපුවට තුරුළු කරගෙන කියන්න හැම තාත්තා කෙනෙක්ම දරුවන්ට ජීවිත කාලේ පුරාවට අප්පච්චි වැස් දෙක වගේ බලා ගන්න කියලා. නහනියකට පොළොවේ හෙලා ඔබ හදන්න පුතේ අපමණ දුක් වින්දා මම මගේ ආදර පුතේ දරුසේනේ ආස හිතේ පියා
එතකොට මාගේ හිතේ දුක නැති වෙයි දුවේ. එතකොට මාගේ හිතේ දුක නැති වෙයි දුවේ. අම්මා තාත්තට ලං වෙලා ලබන ආදරය කොච්චර වටිනවද දරුවෙකුට? දෙමාපිය විතරක් ඉන්න තැන්වලින් නිශ්ශබ්දව නැගිටින්න දරුවෝ හොම්ම බිම වාඩි වෙලා ඉද්දී අම්මා තාත්තලා ඉක්මනට ඉන්න තැන්වලින් නැගිටින්න දරුවෝ හොම්ම වාඩි වෙලා ඉද්දී දුල පුතාලා අරගන්න ඔබ ගෙනාපු බුලත් හත ඔයාලගේ අතට අරගෙන අම්මා තාත්තා ඉස්සරහා පුංචි වෙලාවකට දන ගහගන්න පාත් වෙන්න නැතුව අත් දෙකින්ම බුලත් හත දෙන්න පුතේ අම්මා තාත්තගේ දෝතට දෙමාපිය අල්ලගන්න බුලත් හතින් පසඟ පිහිටුවල අම්මා තාත්තගේ දෙපා උඩින් අත් දෙක තියලා වැඳගන්න හැමෝම දරුවෝ දෙමාපිය කෙලින් හිටගන්න අම්මා තාත්තගේ දෙපා උඩින් අත් දෙක තියලා වැඳගන්න පුතේ බලන්න අම්මා තාත්තගේ දෙපා දිහා ඔය දෙපා රිදෙනකන් අම්මයි තාත්තයි ඔයා වෙනුවෙන් ඇවිදලා ඇති ඔයාගේ පස්සෙන් ඇවිත් ඔයාව පරිස්සම් කරන්න ඇති ඔය දෙපා කකියනකන් ඔයා වෙනුවෙන් අම්මා තාත්තා වැඩ කරන්න ඇති මේ තැනට ලොකු මහත් කරන්න අප්‍රමාණව වෙහෙසෙන්න ඇති ඒ දෙපා උඩින් අත් දෙක තියලා වැඳලා කියන්න පුතේ අම්මා තාත්තට මාව මේ තැනට ගේන්න මගේ අම්මා අප්පච්චි දෙන්න ගොඩාක් මහන්සි වෙන්න ඇති ඒ මං ඔයාලට කොච්චර වැරදි කරන්න ඇද්ද හිත රිදෙන වචන කොච්චරනම් මගේ අතින් කියවෙන්නේ නැද්ද නොදැන මගේ අතින් පුංචි හරි වරදක් වුණා නම් හිත රිදෙන වචනයක් හරි කියුණා නම් අම්මා මට සමාව දෙන්න තාත්තා මට සමාව දෙන්න මම පොරොන්දු වෙනවා ජීවිත කාලෙම ඔය දෙන්නගේ ඇහැට කඳුලක් වෙන වරදක් කරන්නේ නැහැ කියලා. හිත රිදෙන වචනයක් කවදාවත් කියලා හිත පාරවන්නේ නැහැ කියලා. ඔය පොරොන්දුව ජීවිත කාලේ රකින්න පුළුවන් නම් අම්මා තාත්තට දෙන ලොකුම වටිනාකම ඒක තමයි පුතේ. දරුවෝ වැඳලා සමාවිල්ලක්දි හිටගෙන ඉන්න අම්මා තාත්තලට හිතෙන වැටි මගේ අම්මා තාත්තත් අද මෙතන ඉදියනම් ඒ දෙන්නගේ කකුල් දෙක ළඟ දන ගහලා මටත් වඳින්න තිබුණා නම් ඒත් අද මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නෑ අපේ හාමුදුරුවනේ කෙනෙකුගේ හදවත එහෙම කියන වැටි සමහර විට ඔබේ අම්මා තාත්තා මහගෙදර කඩුල්ල ළඟ ඔබේනකම් මග බලාගෙන නැති අඩුම ගානේ මාසෙකට වතාවක්වත් අම්මා තාත්තා බලන්න යනවද අඩුම ගානේ චීතරෙද්දක් බැනියමක් සරමක්වත් අම්මා තාත්තට ගෙහින් දෙනවද ඇහුවොත් කියාවේ ඕවට කොයින්ද අපිට වෙලාවක් අපි හොඳටම බිසි කියලා ඇත්ත තමයි මල මුත්‍ර ටික පවා අතින් හොදලා නාවල කවලපොවල අන්දවල බලාගත්තු අම්මා තාත්තට සලකන්න දැන් දරුවන්ට වෙලාවක් නැහැලු එයාලා බිසිලු යාන වාහන වතු පිටි බංගලා නිලබල තාන්න මාන්න නම්බුනාම දීපල වස්තුව කෝටි ගණන් තිබුණත් යනකොට ගෙනියන්න වෙන්නේ කරපු පින්පව් දෙක විතරක්ම කියලා ඔයත් හොඳට මතක තියාගන්න. ඒක බන කියන මටත් එකයි බනහන ඔබටත් එකයි. අත් දෙක නලලට අරගෙන බුලත් අත පිටින් වැඳගන්න ඔබේ අම්මා තාත්තා සීකරගෙන දෙමව්පිය හැමෝම මෙතේ බුදුන්ටත් කලින් නිවන් දොරට වඩින්න මගේ අම්මා තාත්තට වරම් ලැබේවා කියලා
අපි අම්මා තාත්තට වන්දනා කරමු ගාථාව කියලා හැමෝම ශබ්ද නගලා. දාස මාසේ ගාථාව කියමු තාත්තට බුද්ධිකාරෝ වලින් ගෙත්පා කියන ගාථාවේ. උද්දේකාරෝ ආලින් ගෙත්වා චුම් දරුවන්ගේ සතකාලා ආශිර්වාද කරලා අත් දෙකින් අල්ලලා ඔබේ දරුවාව නැගිටවන්න ළඟට අරගෙන එක වතාවක් නළල තාදරෙන් සිපගෙන තුරුළු කරගන්න අම්මාගේ පපුවට බාගෙට නෙවෙයි පුතේ අම්මගේ ඉන වටේට අත දාලා හොඳට ලං වෙන්න පපුවට කොච්චර කාලෙකින්ද අම්මව ওই විදිහට වැළඳගත්තේ දැනෙනවද පපුවේ තියෙන සෙනෙහස ආදරය ඔය සෙනෙහසට ලෝකේ වචන නැහැ පුතේ අවුරුදු 15 16 වෙනකොට ඔයාලට ජීවිතේ ඕන තරම් යාළුවෝ හම්බ වෙයි මගේ දූලා හොඳට මතක තියාගන්න ඔය ඉස්කෝලේ 10 11 පන්තිවලදී ඔයාලට ලං වෙන හැමෝම අපට අවංකව ආදරය කරන අය නෙවෙයි පුතේ පණ දෙන්නම් පණටත් වැඩි ආදරේ කියලා ලං වෙන හැමෝම අපිට පණ දෙන අය නෙවෙයි. ආදරය ප්‍රේමය කියන්නේ ජීවිතේ විඳිය යුතු සුදුසු කාලෙදි ලැබිය යුතු දෙයක්. හැබැයි පුතේ පාසල් ජීවිත කාලේ වැරදි මැදීම් ඇති කරගත්තොත් සමහර විට ඔයාගේ ලස්සන ළමා කාලේ ඔබට නැති වෙන්න පුළුවන්. සුන්දර ළමා කාලේ ඔබට අහිමි වෙලා යන්න පුළුවන්. ඉගෙනගෙන ජීවිතේ දිනන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඒ නිසා මගේ දූලා හොඳට මතක තියාගන්න ඔය වයසේදී අම්මා තාත්තගේ කීමට අවංකව හදවතින් ගරු කරමින් හොඳට ඉගෙන ගන්න පුතේ. ඉගෙනගෙන හොඳ තැනකට ගියාම ඔය දේවල් ඔබට හොඳම තැනින් ලැබෙවි. නමුත් ඔබ ජීවිතේ කඩාකප්පල් කරගෙන ඔබේ සුන්දර අනාගතේ විනාශ කරගත්තොත් දවසක ඔබටම පසුතැවෙන්න වේවි. අපරාධි මගේ ජීවිතේ මම මෙහෙම කරගත්තේ කියලා. ඒ විතරක් නෙවෙයි තරුණ දුවල පුතාලා හොඳට මතක තියාගන්න දැන් සමාජයේ තියෙන ලොකුම බැරෑරුම්ම ගැටලුව තමයි පුතේ මත්ද්‍රව්‍ය. පාසලේ ගේට්ටුව ළඟට ගෙනහැල්ලා මත් පෙති ටික මත් කුඩු ටික සිගරට් එක මුද්දර දීලා දරුවන්ගේ ජීවිත නැති කරන තරම් මහ භයානක මත්ද්‍රව්‍ය වර්ග රාශියක් අද ලංකාව ලෝකේ පුරාම බිහි වෙලා තියෙනවා. ඒ නිසා පාසලේ ගේට්ටුව ළඟින්
කල්යාණ මිත්‍රයෙක් වෙනුවට ඔබට පාප මිත්‍රයෙක් හමු වෙන්න පුළුවන්. අපි මේ පහුගිය කාලේ මේ අවිස්සාවෙල්ලේ පුනරුත්ථාපන කඳවුරේ මේ වගේ වැඩසටහනක් සිද්ධ කළා. ජයවිරු අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වෙලා ඒ අධ්‍යාපන ආයතනයත් ජයවිරු නිවහනත් ඒ වගේම පුනරුත්ථාපන කඳවුරේ දරුවෝ 53 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් පුනරුත්ථාපනය වෙනවා. ජීවිතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවෝ ඒකෙන් ගැලවෙන්න බැරුව. ලංකාවේ ජජ්ලා ඒ වගේම ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා ඒ වගේම ගුරුවරු විදුහල්පතිවරු දෙමව්පියෝ නමුත් දරුවෝ වැරදි මිත්‍රයෙක් නිසා ජීවිතේ විනාශ කරගෙන. ඒ නිසා පුතේ අපිට ජීවිතේ වරදින්න තප්පරයක්වත් යන්නේ හැම වෙලාවකම අම්මා තාත්තගේ ගුණවත්කම් සත්පුරුෂකම් මත ශික්ෂණයකින් යුතුව ජීවිතේ හදාගන්න. අදටත් අම්මා ඔයාගේ පැත්තේ ඉන්නවා. මොන වරද වුණත් ඔයාව හරි පැත්තේ තියාගෙන ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ ලෝකෙ කොතනක වැරදුනත් අපි වත නොහරින එකම කෙනා තමයි අම්මා. මේ ලෝකේ ඔබ අතින් මොන වරදක් වුණත් සමාව තියෙන එකම උසාවිය තමයි පුතේ අම්මගේ හදවත නැමැති උසාවිය. අද අම්මව තුරුළු කරගෙන කියන්නේ මේ සංසාරේ උපදින භවයක් පාසා නිවන් දකින ಜಾති දක්වාම ඔබ මගේ අම්මා වෙලා හමු වේවා. මගේ ආයුෂත් අරගෙන මගේ අම්මට සියක් ආයුෂ ලැබේවා. එයයි අම්මා වෙනුවෙන් මගේ හදවතේ ප්‍රාර්ථනාව. ජීවිත කාලේ පුරාවටම ඔබ තරම් මගේ හදවත නිවපු කෙනෙක්, ඔබ තරම් මගේ ජීවිතේ හදපු කෙනෙක් මහ පොළවේ තව නැතුව ඇති. උපදින මතු සංසාරේ නිවන් දකින්නකම් ඔබ වගේ අම්මා කෙනෙක් මට හමු වෙන්න ඕන. මගේ ආයුෂත් අරගෙන මගේ අම්මට සියක් ආයු ලැබෙන්න ඕන. එයයි අම්මා වෙනුවෙන් මගේ හදවතේ ප්‍රාර්ථනාව. මගේ ආයුගෙන සියක් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. ආයුගෙන් මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාකාව වේවා. අම්මා විසාකාවක් තමයි මහා පොළොවක් තරම් දුක් කඳුළු දරපු, මහා සයුරක් තරම් කඳුළු කැට හෙලපු අම්මගේ හිතට ගින්දරක් දෙන්න එපා කවදාවත්. ජීවිත කාලේ පුරාවට අම්මා වැස්තක වගේ බලාගන්න. එයයි අම්මා වෙනුවෙන් මගේ හදවතේ ප්‍රාර්ථනාව. සසරේ අපිට හම්බ වෙච්ච වටිනාම වස්තුව තමයි පුතේ අම්මා. මහා පොළොවේ නිහඬ නිසංස ඔබේ දයාව හදින් ගලායන ආදර ගීතය නොසනහලන බුදුබණ පදයක් වේවා. සියක් ආයු ලැබ මගේ ආයුගෙන් මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල් ලොවේ උතුම් ළඟ විශාකාව වේවා. අම්මා විසාකාවක් නම් තාත්තා ගැන කොහොම වචනවලට කියන්නද? ලං වෙන්න පුතේ තාත්තගේ පපුවට. පිය සෙනෙහස ගැන කවි කීත නොලියුණාට අම්මා සඳක් වෙලා අපේ ලෝකෙ එළිය කරද්දී තාත්තා හිරු වෙලා අපේ මුළු ලෝකෙම එළිය කළා පුතේ. තාත්තා නැති ගෙදර හරියට හෙවිල්ලක් නැති වහලයක් නැති ගෙදරක් වගේ. අම්මා සඳකි මම ඒ ලොව ඉරුයරිදී ඒර හඳෙන් නුඹේ ලෝකය එළියුණී. රැකුමට පුතුන් දිවියේ දුක් ගැට විඳී. පිය
ඇත්තටම තාත්තා ගැන මේ ලෝකේ කවිකීත ලියවුණා මදි පුතේ. තාත්තගේ ගතේ රුහිරය තමයි අපේ ඇඟ තුල දුවන්නේ. ඒ සෙනෙහසට අප්පච්චිට අපි සදා කාලිකවම ණයයි පුතේ. සිරුරේ දුවන්නේ මගේ ඔබ පුතුනේ කුසේ නොදරුවත් දිවි බල මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙළ අද පතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ කිරිනුනේ. ඇත්තටම තාත්තගේ රුහිරය සුදු පාට කිරිුනේ නැත්තේ ඇයි පුතේ? තාත්තා ළඟත් ඒ සෙනෙහස තිබුණා. මවකට මුවා වී දුන්නේ සෙනෙහස නිසා. අප්පච්චිගේ ආදරේ අපිට දැනුණා මදි පුතේ. මවකට මුවාවි නුඹ වෙත දිවි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පියසේ හස නැතිද දරුවනි අඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදුන්. ඉදපු තැන් වලින් නිශ්ශබ්දව වාඩි වෙන්න හැමෝම. කිරිබත් ටෙඟාන දරුවන්ගේ අතට අරගන්න. අද වෙනකන් ඔයාලට බත් කැව්වේ අම්මයි තාත්තයි දෙන්න. පුංචි කාලේ ඉඳන් ඔයාලව කබල පුබල ලොකු මහත් කළේ අම්මා තාත්තා දෙන්න. අපි බත් එපා කියලා දුව දුව යද්දි පස්සෙන් ඇවිත් බත් කට ගුලි කර කර අපිට කවල පුබල ලොකු මහත් කළේ අම්මා තාත්තා. පුතේ දවසක ඔබේ අම්මා තාත්තා වයසට ගිහිල්ලා අතපය වාරු නැතිව වයෝවෘද්ධ වෙන දවසක් ඒවි. එදාට වැඩපළ කරන්න හවිහක් නැති වේවි. ඉගෙනගෙන ඇමරිකාවේ ඉංගලන්තේ ගියත් කමක් නැහැ. බඩගිනී කියන දාට අම්මව ළඟ තියාගන්න බත් කටක් කවන්න. තිබහයි කියද්දි වතුරු ගුරක් දෙන්න තාත්තව ළඟ තියාගන්න. දවසකේ අම්මා තාත්තගේ හිතට ගින්දරක් දෙන වැඩක් කරදක් කරන්න එපා පුතේ. අද ඔයාගේ අතින් පුංචි කිරිබත් කටක් අම්මා තාත්තට කවල එක පොරොන්දුවක් දෙන්න. කවදාවත් ඔය දෙන්න ජීවත් වෙලා ඉන්නකම් බඩගින්දරේ තියන්නේ නැහැ කියලා. හැමෝම කිරිබත් කට කවන්න අම්මා තාත්තට මං මෙහෙමයි වයසට ගියාම ඔය දෙන්නව කවල පොවල බලා ගන්න කියලා. උද්ද තුල පිළිසිඳ ගතු වෙන පහන්දරු අම්මා රස කිරිබත් කැටිපති රස දුගින තෙරුන් අම්මා. දරුවෝ කැව්වට පස්සේ අම්මා තාත්තලාත් කිරිබත් කටක් කවන්න දරුවන්ට මං මෙහෙමයි පුංචි කාලේ ඉඳන් ඔයාලා කවල පොවල බලාගත්තේ කියලා. ස්වාමියා බේදටත් බිරිඳ ස්වාමියාටත් කිරිබත් කටක් කවන්න දරුවෝ ඉස්සරහා ඔබ දෙපළ ආදරෙන් ඉන්නකොට තමයි දරුවන්ට ලස්සන අනාගතයක් ලැබෙන්නේ. දෙමාපියෝ තමන්ගේ අම්මා තාත්තා ද ඇවිදින්න ඉන්නවා නම් නැගිටලා ළඟට ගිහිල්ලා තමන්ගේ අම්මට කිරිබත් කටක් කවලා ආදරෙන් දෙපා මුල වැඳ වැටිලා සමාව අරගෙන එක වතාවක් මෝන සිපගෙන එන්න. ඔබේ ආච්චි සීයා ඔබේ සෙනෙහවත් අම්මා තාත්තාද මෙතන ඇවිදින්න ඉන්නවා නම් මැද
සෙනෙහෙන් සරසන අම්මා උල්පිල් ගාහිත පීරා පුතේ ඇමතු අම්මා ගලි පොදුකේ ගිය පාරින් කරපින්නු අම්මා ඉන්පෝලේ මහන්තයාගේ පාවැන්දු අම්මා අනින්ම පංචායුතයන් හොඳයි තුඟාන අයනකින් තියලා අත පියදා ගන්න නිශ්ශබ්දව හැමෝම මේ වැඩසටහන හැමදාම ඉවර වුණාම අපි පුංචි අවස්ථාවක් දෙනවා දුවෙක්ට පුතෙක්ට හෝ මව්පිය කෙනෙකුට වැඩසටහන ගැන ඔබට දැනුණු පුංචි අදහසක් වචන කීපකින් කතා කරන්න. කාටවත් බල කරන්න එපා. ඔබට හිතට යමක් අද දැනුණා නම් මේ වැඩසටහන ගැන ඔබේ අම්මා තාත්තා ගැන පුංචි වචන කීපකින් ඔබට පුළුවන් අදහසක් දක්වන්න. ඒ වගේම දෙමව්පියෙක්ට පුළුවන් තමන්ගේ දරුවෝ ගැන ඔබේ හිතට දැනුණු අදහස පුංචි වචනකින් කතා කරන්න. කාලය ගොඩක් වටින හින්දා අදහසක් දක්වන්න කැමති දරුවෙක් හෝ මව්පියෙක් ඉන්නවා නම් එන්න ඉස්සරහට අපිට පුළුවන් පුංචි අවස්ථාවක් දෙන්න ඔබට ඔබේ වැඩසටහන ගැන ඔබට දැනුණු අදහස කතා කරන්න. නැතිනම් අපිට පුළුවන් වැඩසටහන නිමාවටපත් කරන්න කාලය අපි හැමෝටම බොහොමයක් වටින හින්දා. මේ වැඩසටහන දැනට බෞද්ධ ලෝකේ රටවල් 20කට වැඩි ප්‍රමාණයක අපි පවත්වලා තියෙනවා. ලංකාවේ පාසල් 4000කට වැඩි ප්‍රමාණයක මේ වැඩසටහන අපි පවත්වලා තියෙනවා. ඔබටත් ඔබේ ගමේ, ඔබේ පාසලේ, ඔබේ දහම් පාසලේ මෙවැනි වැඩසටහන් පවත්වන්න පුළුවන්. ඔබේ අදහස්, සුදහස්, යෝජනා අපිට කියන්න පුළුවන්. අදහසක් දක්වන්න අම්මා කෙනෙක් ඉන්නවා. හැමෝම අප්පුඩියක් ගහන්නකෝ. රුද්‍ර ස්වාමීන් වහන්සේගේ නමස්කාරයි. මා දයාබර අම්මට අත්තේ දුවේ පුතේ මම මේ අවස්ථාවට සහභාගී වුණේ අපේ බාලසූරිය මල්ලි මේනකානංගිගේ ආරාධනාව පිට. අක්කේ මාපිය වන්දනාවක් තියෙනවා ඇවිල්ලා යන්න කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ තරම් දෙමාපිය වන්දනාවක් මම මගේ ගුරු ජීවිතෙත් මම මගේ මව ජීවිතෙත් පූජනීය ලෙස අහලා නැහැ. ඒක හදවතටම ඇත්තට තේරෙනවා. මගේ දරුවන් මෙතන නැහැ. නමුත් මගේ ගුරු ගෝලයන් මෙතන ඉන්නවා. ඒ දරුවොත් මගේම දරුවෝ වගේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දරුවන්ට තමන්ගේ මව්පියන්ට දක්වන ඕන ආදරයේ සෙනෙහස ගෞරවය ඊටාම පැහැදිලිව ගෞරවණීය ලෙස කරුණාවන්ත ලෙස සෙනෙහබර ලෙස හදවතට දැනෙන ලෙස දරුවන්ට කියා දීම ගැන ඔබ වහන්සේට চিරාත් කාලයක් ජීවත් වීමටත් නිදුක් නිරෝගී බව ලැබී මේ වගේ ධර්ම දේශනාවන් මව්පිය වන්දනා කිරීමටත් දෙමව්පියන්ටත් විශේෂයෙන් තම දරුවන්ට දිය යුතු ආදරය මනාව ලෙස පැහැදිලිව සරල භාෂාවෙන් පැහැදිලි කර දීම ගැන නැවත වාරයක් নমස්කාර පූර්වක ඔබට වන්දනා කරමි. ඒ වගේම මා දයාබර අම්මේ තාත්තේ අපේ දරුවන්ට අපි කුඩා කල සිට පාසලට යන තෙක් ඔබ රැකවරණේ තියාගත්ත දරුවෝ. ඒ දරුවෝ ඊට පස්සේ පාසලට බාර දෙනවා. පාසලේ ඉන්නේ ඔබේ දරුවන්ගේ ගුරුවරු, ගුරු මෑණියෝ, පියවරු. ඒ දරුවන්ට ගෙදරින් ලැබී යුතු ආදරය සෙනෙහස දක්වපු වගේම ගුරුවරුත් දක්වන්නේ. ඒ තරම් ඒ දෙමව්පියෝ දරුවන්ට ආදරේ. ඉතින් ඔබ මෙතෙක් උස්මහත් කළ දරුවන් යම් කිසි කෙනෙක් තමන්ගේ හිතට දැනුණා නම් තමන්ගේ අම්මට තාත්තට මගේ මේතෙක් සුළු වරදක් වචනයෙන් හෝ බැල්මකින් වුණා නම් සමා වෙන්න කියලා හිතින් දරා ගන්න පුතේ දුවේ. ඒ වගේම ඔබේ දරුවන් වෙනුවෙන් තමන්ගේ අම්මා හෝ තාත්තා තමන්ගේ දරුවන් වෙනුවෙන් යම් කිසි පොඩි යුතුයකමක් හෝ පැහැර හරින්නේ පැහැර හරින්න උනා නම් නොදැනුවත්ව හරි ඒ දේ හදා ගන්න දෙමව්පියනි.
එසේ කියමින් මම මේ මහඟු අවස්ථාව, ඒ පින්බර අවස්ථාව අද ලබා දුන් බාලසූරිය මල්ලිටත් මේනකා නංගිටත් පින් සිදු වේවා. ඒ වගේම මේ දෙමව්පියන්ටත් මේ මියගිය මෑණියන්ට පියාණන්ට නිවන් අවබෝධය ලැබේවා ක්‍රියා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. හොඳයි. අපුඩියක් ගහන්න යනවා. අදහස් දැක්වීම අවසන් කරමු. ඔබටත් ඔබේ ගමේ, ඔබේ පාසලේ, ඔබේ දහම් පාසලේ මෙවැනි වැඩසටහන් පවත්වන්න පුළුවන්. ඔබේ අදහස් සුදහස් යෝජනා අපට කියන්න පුළුවන්. සටහන් කරගන්න ඔබේ දුරකථනයේ සටහන් පොතේ මේ අපේ දුරකථන අංකය. කීමට යමක් ඇත්නම් මේ විස්තරය තිබෙනා ඔබේ සුවිසල් ඔය බුදු පැනය ගෙනීමට නැතොත්නේ ආරාධනය පවසමි ඔබට මගේ මොබිටෙල් නම්බරය 0712 ඔබ මුලට යොදන්න 73යි 83යි ඊළඟට යොදන්න 1 නම්බරේ අවසානයේ යොදන්න විජිත සාමිදු කියලා ඉතින් මට අමතන්න. විශේෂ මතක් කිරීම හැටියට අද මේ පින්කම සඳහා පින් සිතින් දායකත්වයේ දරන අපේ පින්වත් බාලසූරිය මැතිතුමා නෝනා මහත්මිය ඇතුළු පින්වත් පිරිස බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම බීයේ ධනපාල බාලසූරිය පියතුමාණන්ගේ වර්ෂ පූර්ණ පින්කම හැටියට එතුමාට පින් දෙන්න. ඒ වගේම බී.ආර්. පියවතී මණිකේ මෑණියන් බීයේ ගාමිණී බාලසූරිය සොහොයුර ඇතුළු සිරිසඳ බෝධිරාජ අන්‍යෝන්‍යධාර සමිතියේ සමාජිකව සිට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට සමාජිකාවන්ට පුණ්‍යානුමෝදනා කිරීම කියන අරමුණු හදවතේ ඇති කරගෙන ඉතින් අපි කරගත්තා වූ මේ උතුම් පින් බලය පින්වන්ත ධනපාල බාලසූරිය පියතුමාණන්ට ඒ වගේම බී.ආර්. පියවතී මෑණියන්ට ගාමිණී බාලසූරිය මැතිතුමා ප්‍රධානව වර්ග පරම්පරානුගත මියගිය ඥාතීන්ටත් ඒ වගේම සිරිසඳ බෝධි අන්‍යෝන්‍යාධාර සමිතියේ අභාවයට පත්වන සියලු සමාජිකාවන් ඇතුළු පින්වත් ඔබ නමින් අභාවයට පත්වන සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා. මේ උතුම් මාපිය වන්දනා වැඩසටහන තුලින් දරුවෙකුට දෙමාපියන්ගේ වටිනාකමත් දෙමාපියන්ට දරුවන්ගේ වටිනාකමත් පහදමින් කළ උතුම් ධර්ම දානමේ පිනේ ආශිර්වාදයෙන් ඒ සියලු ඥාතීන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සැනසෙල්ලම ලබත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ලෝකපාලන දෙවියෝ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු දේවතේ ධානුභාවයේ වර්ධනය කරගෙන දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය පින්වත් හැම දෙනාටම සලසා දෙත්වා. දෙමාපියන් කරන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී සියලු වැඩ කටයුතු සඵල වේවා. ආදරණීය දූ දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු විභාග ආදී කටයුතු සාර්ථක වේවා. අපි හැම දෙනාටම උතුම් නිවන් පිණිස මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා සාදු නාදයකින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර සපයපු අපේ චමින්ද සෞසාධිපතිතුමාටත්
ඒ වගේම සජීවී පටිගත කිරීම කරපු අපේ කල්යාණ මිත්‍ර ඔරේන්ජ් වීඩියෝ ආයතනයේ සියලුම කල්යාණ මිත්‍ර පිරිසටත් ඒ වගේම මේ සැරසිලි විදුලි බුබුලු ආදී ආලෝකමත් කිරීම මේ අලංකෘතවත්ව ගොක්කොලින් ධර්මාසන ආදී නිර්මාණය කරන්න දායකුණු හැම දෙනාටත් උපකාර කරපු හැම දෙනාටත් මේ පින ලැබේවා. අපි හැම දෙනාටම මේ පින නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. විශේෂ මතක් කිරීම හැටියට ඔබට ඔය ලැබුණු පොත් පෑන් පැන්සල් ආදී පුංචි පිළිකර ඒවා ඔබට ඔබේ දෙමාපියෙක් ඇවිත් වැඩසටහන ඉවරලා පූජා කරන්න පුළුවන් අම්මා තාත්තා රත ගහලා. ඔය කිසිම පිළිකරක් මට නෙවෙයි පුතේ. ලංකාවේ අසරණ පළාත්වල ඉන්න දරුවන්ට හැම අවුරුද්දකම අපි ලක්ෂ 20ක පාසල් උපකරණ දෙනවා. ඔබ දෙන ඔය හැම පිළිකරක් මේ අසරණ දරුවන් වෙනුවෙන් තමයි පූජා වෙන්නේ. ඒ හැම දිනාටමත් ඒ උතුම් පින්කම සිහිපත් කරනවා. ඔබ හැම දිනාට සම්මා සම්බුදු සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. ඔබ හැම දිනාට තුරුරුවන් සරණ වේවා. වාර්ෂික සංවිධානය කරන මේ ධර්ම දේශනා පින්කම අතර වාරයේ සෑම වර්ෂයකම සිදු කරන 5 වසර ශිෂ්‍යත්වය සමත් වුණු අප සමාජික ආදරණීය දූ දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමේ අවස්ථාවත් මේ සමගම ගෞරවනීය ස්වාමින් වහන්සේගේ පින්වත් සුරතින් සිදු කරනු ලබනවා. ගෞරවයෙන් ආරාධනා මතක් කර සිටිනවා ඒ ශිෂ්‍යාධාර ලබා ගැනීමට සුසුකම් ලබා සිටින ආදරණීය දූ පුතුන් දෙදෙනාට ඒ දෙමාපියෝ යටතේ මෙම වේදිකාව අවසරට ඉක්මනින් පැමිණ ලෙස. ඉලයන් සර්. සිහා. සස්මොද. දෙවනි. ගෞරවනීය අපේ ආනන්දනේ මොහොතකට අපිට අවසර දෙන්න මේ දූ දරුවන් දෙදෙනාට ශිෂ්‍යාධාර දෙන්නවා. පළමුවෙන් ආරාධනා කරනවා එන්ජී ගිත්මී නිලීසා සිංහපුර ආදරණීය දියණියට. ඊළඟට එච්.ඒ. නිතුල්ලි කියන්සා හෙට්ටිආරච්චි දියණිය. සයස් දෙවුනුක පුතණුවන්. ගෞරවනීය නමස්කාරය තුතිය අපේ හාමුදුරන්ට මේ අවස්ථාවේ පුද කර සිටිනවා. වාසනාවන්ත සුබ දවසක් වේවා පින්වත් ඔබ සියලු දෙනාටම. සිරිසඳ එක්සත් බෝධිරාජ අන්‍යෝන්‍ය ආධාර සමිතිය වාර්ෂික සංවිධානය කරන්න යෙදුන
සමාජිකත්වයේ ලබා සිටියේදී අප අතරින් වියවුණු අපගේ ආදරණීය සමාජික ඥාතීන් සිහිපත් කර වාර්ෂිකව පවත්වන ලද ළමන ආගමික ධර්මදේශනා පින්කම අද දවසේ බිමල් ප්‍රජාශාලාවේදී පැවැත්වෙනට යෙදුණා. පළමුවෙන්ම අද දවසේ අප වෙනුවෙන් අප කෙරේ අනුකම්පාවෙන් මෙම ස්ථානයට වැඩම කළ ඒ උත්තම මව්පිය වන්දනා පින්කම සිදු කර දුන් අතුරුගිරිය දම්දිව අසපුවේ සහ ඩුබායි රාජ්‍යයේ දම්දිව විහාරයේ නිර්මාතෘ කාව්‍ය විශාරද අවසරයි පූජ්‍යපාද මස්වැන්නේ විජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට සිරිසඳ එක්සත් බෝධිරාජාණන් වහන්සේ ආදාළ සමිතියේ සියලුම සමාජික මහත්මීන් සහ ප්‍රදේශවාසීන්ගේ පාද නමස්කාර ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම අද දවසේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම ස්ථානයට වැඩම කර මේ උත්තම මාපිය පූජා වන්දනා පින්කම සාර්ථක කර ගැනීමට ප්‍රධාන දායකත්වය ලබා දුන්නින් අපිට සහයෝගය දුන් පියල් බාලසූරිය මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම අද දවසේ ආදරණීය දූ දරුවන් රැගෙන මේ ස්ථානයට පැමිණි ආදරණීය දෙමව්පියන්ටත් ප්‍රදේශවාසී පින්වත් ඔබ සියලු දෙනාටත් අප සමිතියේ සියලුම සමාජික මහත්මීන්ටත් පියල් බාලසූරිය මහත්මයාගේ ආරාධනය පිළිගෙන මේ ස්ථානයට පැමිණි පින්වත් ඔබ සියලු දෙනාටත් අපගේ ගෞරව ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම අද දවසේ මේ පින්කම සාර්ථක කර ගැනීම සඳහා අපට ආධාර උපකාර කරපු පිරිස බොහෝ ප්‍රමාණයක් සිටිනවා. නම් වශයෙන් ඉදිරිපත් කිරීමට නොහැකි වුණත් ඒ සමාජිකත්වයේ ලබා සිටියදී අප අතරින් වෙන්වුණු අපගේ ආදරණීය සමාජීය ඥාතීන්ගේ සුජීවත්ව වසන ආදරණීය ඥාතීන් සියලු දෙනාම අපට ආධාර උපකාර ලබා දුන්නා. ඒ ආධාර උපකාර තුළින් ඔබ සියලු දෙනාටම මේ පින්කම අවසානයේදී රාත්‍රී ආහාරය සූදානම් කර ගැනීමට ඒ ඥාතීන් අපිට සහයෝගය ලබා දුන්නා. ඒ ආධාර උපකාර සියලුම ඥාතීන්ට අපගේ ගෞරව ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම පින්වත් ඔබ සොයලාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ වැඩ කටයුතු නිමාවෙන් පසු ගෞරවනීය සුමාවින් වහන්සේ මෙම ස්ථානයෙන් පිටතට වැඩම කළ පසු ඔබ වෙනුවෙන් අපි රාත්‍රී ආහාරය සූදානම් කරලා තිනවා. සියලු දෙනාම ඒ ආහාරය ලබාගෙන මෙම ස්ථානයෙන් පිටවන ලෙසත් දැනුම් දෙනවා. ඒ වගේම ලබන වර්ෂෙත් මෙවැනි පින්කමක් සාර්ථක කර ගැනීමට ඔබ සියලු දෙනාගේම ධෛර්ය ශක්තිය අපිට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අද දවසේ මේ ස්ථානයට වැඩම කරමින් මේ ධර්ම දේශනා පින්කම පැවැත්වූ පින්වත් අපේ මස්සන්නේ විජිත ස්වාමින් වහන්සේ මෙලොවට බිහි කළ ආදරණීය දෙමව්පියන් අද දින පැවැත්වූ මේ පින්කමෙන් බලයෙන් ලැබූ ආශිර්වාද හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කර සිටිනවා. ත්වන් සරණයි. අපි ඔයගොල්ලෝ මේ ප්‍රජාතාවය ඇතුලේ ඒ ආහාර ටික සූදානම් කරලා දෙනකන් අපිට විනාඩි 5ක වගේ සුළු කාලයක් ලබා දෙන්න යන්න එපා කිසි කෙනෙක්. ඔයගොල්ලෝ වෙනුවෙන් අපි සියල්ල සූදානම් කරනවා. විනාඩි 5ක කාලයක් අපිට ලබා දෙන්න. මේ අකා උඩ ගෙන්න අපිට උදව් කරන්න. මේවා රයයන් දුන්නා. අපිට නැගට මේවා රයයන් දුන්නා. මේක කරන්න. මේ ළමයි මේ උදව් කරන්න ඕනේ කියලා අරගෙන. මේක හාමුදුරුවෝ රයයන් දුන්නේ.
අකුරු මට මදි සිව් බුදුවරු දුටු ලෙස එක දිනයක පින්නේ ඔබ දුටුවම මගේ දුක් ගෙනි නිවෙනවා මේ සක්විති රජවරුන්ගේ දන ඔබ ළඟ නැම්මේ සිරි බුදු වෙනු අම්මේ සිරි මහ බෝමුල මුතු දින බුදු වෙනු අම්මේ සිරි මහ බෝමුල මුතු දින බුදු වෙනු අම්මේ සිරි මහ බෝමුල මුතු දින බුදු වෙනු